කෙදිවි පානනාල රකින්නේ ඔබ පමණකි ජේසුනේ දිව්‍ය පුරා ඔබ ආලෝකේ සමනා පුරේ සරණේ දිව්‍ය පුරා ඔබ ආලෝකේ සමනා පුරේ සරණේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි දකිනවා ලෝකයේ විවිධ පන්නේ කුණාටු තිබෙන බව. ඒ වගේම අපගේ ජීවිතවලටත් විවිධ පන්නේ කුණාටු එනවා. සමහර විට මේ මොහොතේදීත් යම් විදිය කුණාටුවකට ඔබ මුහුණ දෙමින් ඇති. අද මා ඔබ සමග බෙදා ගන්න යන්නේ අපිව නිවැරදි මගට යොමු කරන, නිවැරදි මග පෙන්වා දෙන කුණාටු ගැන. බයිබලයේ යෝනාගේ පොතේ 1වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ මෙවැනි දෙයක් අපිට හම්බ වෙනවා. එවිට ඔහු ස්වාමින් වහන්සේට අඬගසා, "අහෝ ස්වාමින් වහන්සේ, මේ මනුෂ්‍යයාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නොවේවා. නිදොස් ලේද අප පිට නොතැබුව මැනව. මක්සද ස්වාමින් වහන්සේ ඔබ කැමති ලෙසම කළසේකැයි කී වූය." නිනිවේ මනුෂ්‍යයන් ආත්මික ප්‍රබෝධයක් ලබා දෙවියන් වහන්සේ වෙතට හැරෙනවා දකින්ට යෝනට දරා ගන්න බැරි වුණා. ඔහු මොකද කළේ? දෙවිපියාණන් යන්න කිව්ව දිශාව මග හැරලා, ඔහුට බාර දුන්න වැඩේ මග හැරලා ප්‍රතිවිරුද්ධ දිශාවකට නැවෙන්න යන්න වුණා. මොකද තම සතුරු නිනිවේ වැසියන්ට දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන්, කරුණාවෙන් ඔවුන්ගේ පව් ගැන පසුතැවිලා නිවැරදි ජීවිතයට එනව දැකින්ට ඔහු අකමැති වුණා. දැන් මෙසේ අකීකරුව යන යෝනට දෙවිපියාණන් කියන්න තිබුණා, "මං යෝන සමග ක්‍රියා කළා හමාරයි. ඔව් වෙනුවෙන් වෙන කෙනෙක්ව දැන් මං හොයාගෙන මේ වැඩේ කරනවා" කියලා. නමුත් යෝනට ප්‍රේම කරපු දෙවි සමිඳුන් ඔහු වෙනුවෙන් තව සැලසුමක් තිබුණු බව, දෙවියන් වහන්සේගේ සැලැස්මට එකඟව ඔහු සමග ක්‍රියා කළ බව අප කියූ පදයෙන් අපට පැහැදිලි වෙනවා. දෙවි සමිඳුන් ඔහුට දෙවෙනි අවස්ථාවක් දෙනවා. අදත් ඔබටයි මටයි දෙවි සමිඳුන් අපගේ වැරදි නිවැරදි කරගන්නට, උන්වහන්සේගේ හඬට අකීකරු වෙලා අපගේ මාර්ගවල යනකොට ඒ මාර්ගයෙන් වැරදි කරගන්නට දෙවනි අවස්ථාවක් දෙන ස්වාමින් වහන්සේ. දැන් දෙවි සමිඳුන් මොකද කළේ? යෝනාගේ ජීවිතයට කුණාටුවක් එන්ට සලස්සනවා. අද අපගේ ජීවිතවලට තදබල, අමාරු, අපහසු, තේරුම් ගන්නට බැරි දෙය කුණාටු තුල එන්ට පුළුවන්. මෙලෙස ඔබයි මායි කිතුණුවන් හැටියට තුන්වරෑරුම් කුණාටුවකට මුහුණ දෙනවා. එක, අපිව සම්පූර්ණ කරන කුණාටු. ඔබ එය තේරුම් අරගෙන තිබෙනවද? දේව වචනය හමු වෙන යෝබ් කියන මනුෂ්‍යයා මෙවැනි තදබල ඛේදජනක අවස්ථාවකට මුහුණ දුන්න කෙනෙක්. ඔහු කියනවා, "මා පරීක්ෂා කළ කල්ලි මම රන්මෙන් නික්ම එන්නෙමි" කියලා. මෙය දෙවි සමිඳුන් අපිව සම්පූර්ණ කිරීමට එවන්නා වූ කුණාටුවක්, හැසිරවීමක්. දෙක, අපිව ආරක්ෂා කරන්න එන කුණාටුවක්. යොහන්ගේ සුභාරංචිය 6වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ 5000කට කන්ට දුන්න පසු මිනිසුන් උන්වහන්සේව රජකමට පත් කරන්න උත්සාහ කරනවා. යේසුස් වහන්සේ මොකද කරන්නේ? ඉක්මනට ගෝලයන්වත් උරුවට නංවාගෙන ඒ ස්ථානෙ නිවෙතට යනවා. එවිට ඔවුන්ට තදබල කුණාටුවකට මුහුණ දෙන්න වෙනවා. එය ගෝලයන්ට ආරක්ෂා කරන කුණාටුවක්. ඔවුන් මුහුණ දුන්නේ ජීවිතයට අහිතකර බලපෑම් ඇති කරන පරීක්ෂාවකට. ඒට අහුණා නම් විශාල හානියක් ඔවුන්ට වෙන්න තිබුණා. නමුත් මේ කුණාටුව කරනකොටගෙන ඒ හානියෙන් ඔවුන් ආරක්ෂා වුණා. තුන්වෙනුව, අපිව නිවැරදි කරන්න දෙවියන් වහන්සේ එන්ට ඉඩ හරින කුණාටු. යෝනා මෙන් අපිටම විහිං කුණාටු පමුණුව ගන්න අවස්ථාවලුත් තියෙනවා. නමුත් සුබ පණිවිඩයක් තියෙනවා. එම කුණාටුව උන්වහන්සේගේ ප්‍රේමය අත්දකින්නත් අවස්ථාවක් එනවා.
හිබ්‍රවරුන්ගේ පොතේ 12වෙනි පරිච්ඡේදයේ 6වෙනි පදයේ කියනවා මක්සාද ස්වාමින් වහන්සේ ප්‍රේම කරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක. උන්වහන්සේව පිළිගන්න සියලු පුත්‍රයන්ට තලනසේක කියලා. අපිට මෙලෙස එන විවිධ කුණාටු තුලදී ධෛර්යමත් ශක්තිමත් සිටිය හැකිනම් ඒවා තේරුම් ගත හැකිනම් දේව වචනය තුල උන්වහන්සේට පුළුවන් අපිව වඩා උසස් ස්ථානයකට ඔසවන්න, ගෙන යන්න, ඒ දේම අපේ ආශිර්වාදයට පමුණුවන්න. අපි උන්වහන්සේට ඉඩ දෙන විට උන්වහන්සේ අප තුල හැකි දේ ඔබටත් මටත් සිතාගත නොහැකි. මේ තේරුම් ගන්නට දෙවි සම්බිඳුන අද දිනේදී ඔබටත් මටත් පිහිටවන සේක්වා. ආමෙන්. ඔබ හැරමාන් කවරෙකු වෙත යන්නද සමිදෙන්නේ ඔබමයි මා නිති පිළිසරණේ නැත කිසිදා කුසේ බර හැරදා පසු බැස්සේ දිවිය ඔබේ දිරියයි නිබඳේ මගේ දිවි